සුබ දවසක් ඔයාට. අවන් එකක් නැතිව රසට ඒ වගේම ගුණට කේක් එකක් හදමුද? මේක චූටි බබාලට වුණත් බයක් නැතුව දෙන්න පුළුවන්. ඔයා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙන යන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම මං අරගෙන තියෙනවා ඕට්ස් ග්‍රෑම් 100ක්. මේක කුඩු කරලා ගන්න ඕනි, බ්ලෙන්ඩර් කරලා හරි එහෙම නැත්නම් කොටලා හරි ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මද රස්නේ උණු වතුර ටිකක් එකතු කරලා මේ ඕට්ස් ටිකක් පෙඟෙන්න තියන්න ඕනි. ඕට්ස් ටික පෙඟෙන අතරේ අපි හොඳට ඉදුණු කෙසෙල් ගෙඩි 3ක් පොත්ත අයින් කරගන්නවා. මම මෙතනදී ගත්තේ සීනි කෙසෙල්. ඔයාලට කැමති වර්ගයකින් කෙසෙල් මෙතනදී ගන්න පුළුවන්. හැබැයි ඇඹුල් කෙසෙල් නම් පාවිච්චි කරන්න එපා. එහෙම වුණොත් කේක් එක ඇඹුල් රස වෙයි. මෙතන වැදගත්ම දේ තමයි හොඳට ඉදුණු කෙසෙල්ම පාවිච්චි කරන එක. මේ විදිහට ලෙල්ල අයින් කරගෙන ගෑරුප්පුවක් පාවිච්චි කරලා කෙසෙල් හොඳට පොඩි කරගන්න ඕනි. මේ වගේ කෑලි නැති වෙනකම්ම හොඳට පොඩි කරගන්න ඕනි. ඊළඟට අපි පෙඟෙන්න තිබ්බ ඕට්ස් ටික ගන්නවා. මේක හයි වෙලා තිබුණොත් උණු වතුර ටිකක් එකතු කරලා සොෆ්ට් කරගන්න. ඊළඟට අපි බිත්තර 4ක් වෙන වෙනම කඩලා ඕට්ස් එකට එකතු කරනවා. බිත්තර එකතු කරනකොට වෙන වෙනම කඩලම එකතු කරන්න. නැත්තම් එකක් හරි නරක් වෙලා තිබ්බොත් ඔක්කොම වීසි කරන්න වෙයි. ඊළඟට අපි පොඩි කරගත්ත කෙසෙල් ටික මේකට එකතු කරනවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕනි, කැට නැති වෙනකම්. ඊළඟට අපි එකතු කරනවා සීනි මේස හැඳි 2ක්. ගොඩාක් පැණි රස කන්න කැමති කෙනෙක් නම් ඔයා ඊට වඩා සීනි එකතු කරගන්න. ඊළඟට වැනිලා තේ හැන්දක් එකතු කරනවා. ඉතින් ඔයා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟට එකතු කරන්නේ බේකින් පවුඩර් තේ හැඳි 2ක්. අවසානයේදී මිශ්‍රණයේ පදම මෙන්න මේ ගන්නට ඇවිත් තියෙන්න ඕනි. ස්ටීම් කරන භාජනයේ තෙල් ටිකක් ගාලා මං ගත්තා. ඔයාලා ඔයිල් පේපර් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මොකද නැත්තම් කේක් එක මේකේ ඇලෙනවා. ඊළඟට මිශ්‍රණය අපි මේ භාජනයට දාගන්නවා. දැන් හරි. දැන් අපිට තියෙන්නේ මේක ස්ටීම් කරගන්න. ලිපේ හරි රයිස් කුකර් එකේ හරි මේ කේක් එක අපිට ස්ටීම් කරගන්න පුළුවන්. මෙතනදී මතක තියාගන්න ඕනි දේ තමයි වහන පියන මේ වගේ රෙදි කෑල්ලකින් ආවරණය කරගන්න එක. නැත්තම් හුමාලි ටික කේක් එකට වැටෙනවා. මේ තියෙන්නේ විනාඩි 40කට පස්සේ. දැන් අපි බලමු මේක තැඹිලාද තියෙන්නේ කියලා. හොඳට තැඹිලා තියෙන්නේ. දැන් අපි මේක ලිපෙන් බාගමු. දැන් කේක් එක නිවෙන්න තියලා කෑලි කපලා රස බලන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. චූටි බබාලට උනත් බය නැතුව දෙන්න පුළුවන් කේක් එකක් මේක. මේ වගේ රෙසිපි හැමදාම බලන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ගිහින් එන්නම්.